එතකොට ඒ නිසා මතක තියාගන්න මේ කලින් ෂයි එකේ ඔයාලා මොන වගේ ප්‍රතිඵලයක් ගත්තත් මේ ෂයි එකේ ඔයාලට ඉතා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් මාස 8ක් හරියට කැපවීමෙන් වැඩ කරොත් කියන විදිහට. ඊට පස්සේ මාස 8ක් පාඩු වෙයිද කියලා ඔයගොල්ලෝ හිතනවා. කියන්නේ මාස 8 නිකන් මට මේක කරගන්න බැරි වෙයිද? ඊට පස්සේ මාස 8ක් කරලා මේකේ වැඩක් තියෙයිද කියලා හිතුවොත් හිතලා බලන්න මාස 8ක් කියන්නේ කොච්චර චූටි කාලයක්ද කියලා. හරිද? ඕගොල්ලන්ට මීට අවුරුදු 10කට කලින් වගේ ගෙවිච්ච 6 වසරේ 7 වසරේ වගේ මාස 8ක් ගැන කල්පනා කරනකො මොනවා හරි විශේෂ දෙයක් කියන්නේ. මොකුත් විශේෂයෙන් ලොකු දෙයක් වෙන්නේ නැහැ නේ. මාස 8ක් කියන කාලයක් ඇතුළත ජීවිතේ ලොකු දෙයක් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ නේ. සාමාන්‍ය මාස 8කදී. ඒතකොට ඒ වුණාට මේ මාස 8 මහන්සියලා වැඩ කරොත් එහෙම ජීවිතේ තමන්ගේ සමස්ත පාත් එක ලොකු ප්‍රමාණයකින් වෙනස් කරගන්න පුළුවන්. ලොකු ප්‍රමාණයකින් වෙනස් කරගන්න පුළුවන් තමන්ගේ සම්පූර්ණ ජීවිතේ යන පාර. ඒ නිසා මේ මාස 8 ජීවිතේ වටිනම මාස 8 වෙයි. පස්සේ තව අවුරුදු 20කින් 30කින් කල්පනා කරලා බලද්දී ඔයගොල්ලෝ මේක හරියට කරොත්. හරි? මේක හරියට මහන්සියලා කරොත් මේ මාස 8 ඔයගොල්ලන්ගේ ජීවිතේ වැදගත්ම වටිනම මාස 8 වෙයි. තව අවුරුදු ගානකින් කල්පනා කරලා බලද්දී. හරි. එහෙම තියෙනවනේ මිනිස්සුන්ට අර ජීවිතේ පරිවර්තනයක් වෙච්ච කාලයක් කියලා එකක්. මටත් ඒ ලෙවල් කාලේ. එතනින් පස්සේ විවිධ දේවල් මම කරා වුණාට අර ජීවිතේ ගියපු පාර වෙනස් කරපු නිකන් අර සාමාන්‍යයෙන් මම ඒ වෙලාවේ මේවා මහන්සි වෙලා කරේ නැත්තම් මං හොම්බෙන් යනවා කියලා කියන්න තියෙන කාලේ ඒ ලෙවල් කාලේ. හරිද? ඒ නිසා මේ ඒ වගේ පරිවර්තනයක් වෙන්න තියෙන කාලේ අනිවාර්යෙන් මේ කාලේ මේක මහන්සි වෙන්න පස්සේ කාලෙක මේ කාලය ගැන මාරම සතුටු වෙයි. ඇයි මේක මහන්සිලා වැඩ කරන්නේ? මහන්සිලා වැඩ ගන්න. හරි. එතකොට ඊළඟ දේ දැන් ඔයාලට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ ෂයි එක කරගන්න දැන් ඔයාලට දැන් කොච්චර උනත් ෂයි එකක් කරන්න පටන් ගන්නදී ඔයගොල්ලෝ හිතන්නේ නැහනේ මං වගේ එකෙක් මේක පාස් වෙයිද මං වගේ එකෙක් මේක ගොඩ දායිද කියලා හිතන්නේ නැහනේ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ හිතන්නේ නැහැ දැන් මං වගේ එකෙක්ට බැරි වෙයි මෙඩිසින් යන්න මං වගේ උන් මෙඩිසින් යන්න නැතුව ඇති. මං වගේ උන් ඉන්ජිනියරින් යන්න නැතුව ඇති කියලා ඔයගොල්ලෝ හිතනවා. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට ඉන්ජිනියරින් මෙඩිසින් ෆැකල්ටි වල පළවෙනි එක තමයි වැඩිපුරම ඒ කියන්නේ 160කට කිට්ටු වෙන්න 60ක් 70ක් අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් 166ක් වගේ ඉන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි සහ ඊට අමතරව ඔය කියන ළමයින්ට කිසිම පොදු සාධකයක් නැහැ. ඔය කියන ළමයිගේ තියෙන එකම පොදු සාධකය තමයි මහන්සි වෙන කාලේ මහන්සි වෙච්ච එක. ඒ කියන්නේ විභාගයට ආසන්නව තියෙන වැඩ කරන්න ඕනේ කාලේ. දැන් අපිට නම් මේ මාසයට ඒක මහන්සි වෙච්ච එක. ඒ අරුණාම ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඕ ලෙවල් වලින් නම් පන්තියේ පළවෙනියා වෙච්ච ළමයිනුත් නෙමෙයි. කෙන විශේෂයෙන් අම්මලා තාත්තලා මෙන්න මේ රස්සා කරන ළමයිනුත් නෙමෙයි. අර වෙන කිසිම පොදු සාධකයක් නැහැ. පොඩි කාලේ ඉඳන් පොත්වල හිටපු ළමයි නෙමෙයි. නැත්තම් පොඩි කා කියන්නේ කිසිම පොදු සාධකයක් නැහැ ඔය ඉන්න ළමයින්ගේ. මෙඩිසින් ෆැකල්ටි මෙඩිකල් ෆැකල්ටියක් ඉන්ජිනියරින් ෆැකල්ටියක් ගත්තොත් එහෙම ඒකේ ඉන්න ළමයින්ගෙන් 160 70ක් ඉන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි 60 ගාණක් ඉන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි සාමාන්‍ය එක වෙනස් වෙනවා ෆැකල්ටියෙන් ෆැකල්ටියට. ඒගොල්ලන්ගෙනුත් කිසිම පොදු සාධකයක් දකින්න බෑ. තියෙන එකම පොදු සාධකය තමයි අර ගේමක් ගහන්න ඕනේ කාලේ මහන්සි වෙලා ගේමක් ගහපු එක. පස්සේ කාලෙක ඔය ගේම ගැන තමන්ට මාර සතුටු වෙන්න පුළුවන්. හරි මාර සතුටු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 10කට විතර 20කට විතර පස්සේ තමන් වෙන පාරක ගිහිල්ලා මැරෙන්නේ නැහැ නේ. ඒ ලෙවල් කරේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. හරි. ඒ ලෙවල් කරේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. කියලා වෙලා යන්නේ හිඟන්නෙක් වෙන්නේ නැහැ. හරි. ඒ ලෙවල් කරේ නැහැ කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ. හිඟන්නෙක් වෙන්නේ නැහැ. කියලා වෙලා යන්නේ නැහැ. සාමාන්‍ය ජීවත් වෙනවා. ඒක ඔයාලා දන්නවනේ. බොරු කියන්න ඕනේ නැහනේ. ඒතර එහෙම සාමාන්‍යයෙන් ජීවත් වෙද්දී පස්සේ කාලෙක අවුරුදු 10කට 20කට 30කට පස්සේ හිතෙන්න පුළුවන් අපරාධේ මේ මාසාට මාර විදිහට මහන්සි වුණා නම් මම මේ මාසාට කොහොම හරි ගොඩ දැම්මනම් එහෙනම් ඒ මාසාටෙන් පස්සේ මගේ ජීවිතේ එහෙන ස්ථිර සුරක්ෂිත ලෙවල් එකක තියෙනව නේද කියලා හිතෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එතනින් පස්සේ දැන් පස්සේ කාලේ අර පසුතැවීමක් ඉතුරු වෙන්නේ නැති වෙන්න මේක කරන්න. තමන්ගේ උපරිමයේ මේක කරන්න කියන්නේ. පස්සේ කාලෙක හිතන්න එපා මේ මාසාට මට තව ටිකක් හොඳට කරන්න තිබ්බනේ. එහෙම නැත්නම් මට මේ ෂයි එක කොහොම හරි මහන්සිලා කරන්න තිබ්බනේ. එහෙම වුණා නම් අර මාත් එක්ක හිටපු අරුව වගේ මං අද ඉන්නවනේ කියලා හිතන ගානට පසුතැවෙන්න ජීවිතේ කවදාවත් ඉතුරු කරගන්න එපා. අනිවාර්යෙන් මේක මහන්සි වෙන්න. මහන්සි වෙලා උපරිම ගේමක් ගහන්න F3 තිබිච්ච ළමයි පවා අන්තිමට ඉංජිනේරින් මෙඩිසින් ලෙවල් එකට පාස් වෙලා තියෙනවා. ඒ නිසා කිසිම සැකයක් තියාගන්න එපා තමන් ගැන විශ්වාස කරලා මේක පටන් ගන්න. තමන් ගැන විශ්වාස කරලා පටන් ගන්න. මේ ෂයි එක අනිවාර්යෙන් තමන් ගැන උපරිම විශ්වාස කරලා පටන් ගන්න. විශ්වාස කරලා පටන් ගන්න. හරි. එතකොට ඒක තමයි වැදගත්ම දේ. තමන් ගැන විශ්වාස කරලා මේ ෂයි එක පටන් ගන්න. මහන්සි වෙලා මේක කරන්න. කාලෙන් කියන්නේ සබ්ජෙක්ට් තුනටම අදාළව මම ප්ලෑන්ස් දෙනවා. මේ විදිහට කරන්න, මේ විදිහට MCQ ගොඩනගා ගන්න, එසේ ගොඩනගා ගන්න කියලා. හරියට මාසයක් මං කියන වැඩ ටික කරොත් තමන්ගේ පැහැදිලි වෙනසක් තමන්ට බලා ගන්න පුළුවන්. මාසයක් කරොත් තමන් වෙනස් වෙනවා කියන එක තමන්ට තේරෙයි. ඊට පස්සේ ඊතුරු මාස 7 ඒ විදිහට කරන් යන්න ඒ තුනක් දාලා මේක ඉවර කරන්න. පරණ කතන්දර කිසිවක් වැඩක් නැත. පරණ කිසිම දෙයක් මේකට වැඩක් නැහැ. මහන්සි වෙලා වැඩේ කරන්න. එච්චරයි කතන්දරේ. හරිද? එතකොට අනිත් එක තමයි මේ විදිහට මේ ෂයි එක කරන්න යද්දී ඔයාලට ගොඩාක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ප්‍රශ්න කිව්වම ආර්ථික ප්‍රශ්න විතරක් නෙමෙයි මම කියන්නේ. ආර්ථික ප්‍රශ්න ලංකාවේ ගොඩක් අයට තියෙනවා මේ වෙලාවේ. ආර්ථික ප්‍රශ්න විතරක් නෙමෙයි මම කියන්නේ. හරි?
මං කියන්නේ ඔයාලට විවිධ සමාජීය ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, මොනවා හරි කියන්නේ විවිධ ප්‍රශ්න තියෙනවානේ. එක එක මිනිසුන්ට එක එක අනන්‍ය වෙච්ච Tamanට කරදරයක් වෙච්ච ප්‍රශ්න මිනිසුන්ට තියෙනවා. හරිද? ඒ ප්‍රශ්න ටික මොනවා තිබ්බත් ඒ ප්‍රශ්නේ මේ කාලේ අල්ලන් ඉන්න. ඒ ප්‍රශ්නේ ඔයාලට ගොඩාක් ලේසියෙන් විසඳන්න පුළුවන් මේක ගොඩ දාලා ඔයාලා හොඳ ලෙවල් එකකට ගියාට පස්සේ. ඒ කාලෙට මේ වගේ ප්‍රශ්න විසඳන එක නිකන් සිම්පල් කේස් එකක්. දැන් අමාරුවෙන් විසඳන්න යන්න එපා ඔය තියෙන ප්‍රශ්න. ඔය ප්‍රශ්න අමතක කරලා තමන්ගේ ජීවිතේ තමන්ගේ ටාගට් එක ගහන්න ඊට පස්සේ ඔය ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ නිසා ඕවා සම්පූර්ණයෙන් ඔය මිදෙන්න හැකිතාක් ඔය ප්‍රශ්න වලින් මිදෙන්න. මිදෙන්න කියන්නේ විසඳන්න නෙමෙයි මිදෙන්න. මහන්සි වෙන කාලේ තමන්ගේ ටාගට් එකට වැඩ කරන්න. වැඩ කරලා පස්සේ කාලෙකට ඔය ප්‍රශ්න විසඳන්න. හරි. පස්සේ කාලෙකට ඔය විසඳන්න පොඩ්ඩක්වත් අමාරුවක් නැහැ. නිකන් එක කෝල් එකකින් විසඳන්න පුළුවන් ප්‍රශ්න වෙනවා ඕවා. අත්දැකීමෙන් කියන්නේ. හරි. ඊළඟ දේ තමයි මේ කාලේ මේ ෂයි එක පටන් ගන්න කලින් වැදගත්ම දේ ෆස්ට් ෂයි ළමයෙක්ට උනත් මේ වැඩේ කරන්න පුළුවන් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි හැමෝටම මේක කරන්න පුළුවන් වැදගත්ම දේ කලින් අවුරුදු වල තමන් අතින් වෙච්ච වැරදි ලියන්න කොලයක් අරගෙන මේක ගොන් වැඩක් විදිහට හිතෙයි මුලින්ම ඔයාලට හිතෙයි මේක නිකන් ගොන් කතාවක් කියලා විහිළුවක් නෙමෙයි කලින්ම කොලයක් අරන් කලින් අවුරුදු වල මෙච්චර කාලයක් තමන් අතින් වෙච්ච වැරදි ලියන්න මොකද මට කෙලවුණා නම් කෙලවුණේ කියන වැරදි ලියන්න ඕන් ඔය වැරදි ටික හරියටම තමන් ලියාගත්තොත් ඒ කියන්නේ පොඩි පොයින්ට් එකේ ඉඳන් ලියන්න විහිළුවක් නෙමෙයි ලියන්න ලිව්වොත් ඕගොල්ලෝ දන්නවා මෙන්න මේවා හින්දායි මට කෙලවලා තියෙන්නේ එක්ක මගේ කම්මැලිකම හින්දා එහෙම නැත්තම් මට හරියට නිවැරදි මඟ පෙන්වීමක් හම්බෙච්ච නැති හින්දා වෙන්නත් පුළුවන් එහෙම නැත්තම් මං මෙන්න මේ යාළුවෝ සෙට් එකක් එක්ක පිස්සු කෙලපු හින්දා මට කිසි බරපතලක් තිබිච්ච නැති හින්දා ඕන් ඔය විදිහට තමන් පොඩි සීරියස් මූඩ් එකකට ඇවිල්ලා තමන්ගේ අතින් වෙච්ච අඩුපාඩු ටික ලියන්න ඔය අඩුපාඩු ලිව්වහම තමන් දන්නවා තමන් ඇති මෙන්න මේ අඩුපාඩු තමයි වෙලා තියෙන්නේ කියලා ඒ නිසා ඔයගොල්ලෝ මේ ෂයි එක කරද්දි නැවත ඔයවැනි අඩුපාඩුවක් වෙන්න යනවා නම් ඔයාලා ඒක අනිවාර්යෙන් වළක්වා ගන්නවා. මොකද ආයිසරයක් ඒ අඩුපාඩු වලින් එකක් හරි වුණොත් කලින් තත්ත්වෙමයි ආයි වැටෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ කොලයක ලියලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ ඔළුවේ ඒක තියෙනවා. ඔයගොල්ලෝ ගැන කල්පනා කරලා තියෙනවා. ආයිසරයක් ඒ වගේ අඩුපාඩුවක් වෙන්න යනවා නම් ඔයගොල්ලෝ එකෙන් වැළකෙනවා. ඒකෙන් ඔයගොල්ලෝ අනිවාර්යෙන් වැළකෙනවා. ඒ නිසා කොලයක් අරන් ගොන්කන් ලියන්න A4 sheet එකක් A4 sheet දෙකක් සමහර ළමයිට CR පිටු 4ක් විතර යන්නත් පුළුවන් ගොන්කන් ටික ලියන්න කලින් කරපුවා. ඒ ගොන්කන් ආයි කරන්න එපා. ඒ ගොන්කමක් කෙරීගෙන එනවා නම් තේරුම් ගන්න ආයි වලට වැටෙන්නයි යන්නේ මං. ඒ නිසා මං ඒ ගොන්කම කරන්නේ නැහැ කියලා විදිහට තේරුම් ගන්න. ඒ නිසා තමන් පටන් ගන්නෙ කොතනින්ද කියන එක වැඩක් නැහැ. තමන් ඉවර කරන්නේ කොතනින්ද කියන එක ගොඩක් වැදගත්. හරි. තමන් පටන් ගන්නෙ කොතනින්ද කියන එක කිසිම වැඩක් නැහැ. මේ වෙලාවේ තමන් ෂයි එක පටන් ගන්නෙ කොතනින්ද කියන එකත් වැඩක් නැහැ. තමන් ජීවිතේ පටන් ගන්නෙ කොතනින් කියන එකත් වැඩක් නැහැ. අන්තිමට වැඩක් තියෙන්නේ තමන් ඉවර කරනකොට තමන් මොන ලෙවල් එකේද ඉන්නේ කියන්නේ. ඒ නිසා ඒක ගැන විතරක් හිතාගෙන මහන්සිලා වැඩ කරන්න තමන්ට බෑ කියලා හිතන්න එපා. මං ආයි කියන්නේ මෙඩිකල් ඉංජිනේරින් ෆැකල්ටි වල එහෙම නැත්නම් ඒ ආශ්‍රිත ලොකු හොඳ කෝසස් වල ඉන්නේ අර එක විදිහකට වැඩ කරගෙන ආපු එහෙම සෙට් එකක් නෙමෙයි. කවදා හරි දවසකට තමන්ට මේක කරන්න ඕනේ කියලා ඕනකමක් ඇවිල්ලා ඒ වෙනුවෙන් මැරීගෙන යම් කාලයක් එක දිගට වැඩ කරපු මිනිස්සු විතරයි. ඊට පස්සේ මිනිස්සු තමන්ගේ සාමාන්‍ය ජීවිතේට ආයිපත් වෙනවා ලොකු ආරක්ෂිතතාවයක් එක්ක. මොකද හොඳ සමාජීය ලෙවල් එකක් එක්ක. පස්සේ කාලෙක දුක් වෙන්න දැන් වැඩ කරන්න එපා. මොකද මේ වලගේ තරුණ වයස ඔයගොල්ලෝ පොඩි නෙමෙයි පොඩි නෑ වගකීමක් ගන්න තියෙන වයස පස්සේ කාලෙක දුක් වෙන්න කවදාවත් දැන් වැඩ කරන්න එපා. පස්සේ කාලෙක කිසිම පසුතැවීමක් තියාගන්න එපා. මට මේක කරන්න තිබ්බනේ කියලා. මට මෙහෙම කරන්න තිබ්බනේ කියලා කවදාවත් පසුතැවීමක් තියාගන්න එපා. මොකද පසුතැවීම කියන එක එන්නේ පස්සේ. ඒකනේ ඒක නම පසුතැවීම කියලා තියෙන්නේ. පසුතැවීම කියන එක තියෙන එක එන්නේ පස්සේ. ඒක දැන් තේරෙන්නේ නැහැ. පස්සේ හිතෙනවා අපරාධේ මේ කාලේ මෙහෙම කරන්න තිබ්බනේ කියලා. ඒක කවදාවත් තියාගන්න එපා. හරි? ඒක කවදාවත් තියාගන්න එපා. ඒක දැන් එන්නේ නැහැ. ඒක එන්නේ පස්සේ. හරි. කවදාවත් එහෙම දෙයකට තියාගන්න එපා.